අපි ජීවත් වෙන්නේ මේ මොහොතේ. නමුත් අපේ සිත හැම වෙලාවෙම අතීතයේ හිර වෙලා හෝ අනාගතයට දුවනවා. අතීතය වෙනස් කරන්න බැරි මතකයක්. එයට අල්ලගත්තොත් ඒක දුකක් වෙනවා. අනාගතය බලාගන්න බැරි දෙයක්. එයට බය වුණොත් ඒක අසහනයක් වෙනවා. බුදුවදන කියන්නේ අතීතය පසුතැවෙන්න එපා. අනාගතය අපේක්ෂා කරන්න එපා. විද්‍යාවත් කියනවා අනාගතය කියන්නේ මොලේ හදන කල්පනාවක් විතරයි. දෙකේම නම් එකම සත්‍යයක් තියෙනවා. අපිට තියෙන්නේ මේ මොහොත විතරයි. මේ මොහොතේ ඔයා හිතන දේ, කියන දේ, කරන දේ අනාගතේ හදනවා. නමුත් අනාගතය කවදාවත් බලන්න බෑ. ඒ නිසා අතීතයට නොබැඳී, අනාගතයට නොබැඳී මේ මොහොතට අවදි වෙන්න. ඒක තමයි නිදහස.